හැලෝ යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් අද මම ගෙනත් තියෙන්නේ රසම් රෙසිපි එක. මුස්ලිම් අපේ ගෙවල් වල ගොඩාක්ම විශේෂම කෑමක් තමයි මේ රසම් එක. අපි කියන්නේ පුලියානම් කියලා. ගොඩාක් සිංහල යාළුවෝ කන්න ආස වුණාට ඒක හදාගන්නේ කොහොමද කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නැති නිසා මට අද හිතුණා රෙසිපි එක ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සරලා මම වේලුණු මිරිස් කලර 4-5ක් වගේ අරගෙන ඒක මේ විදිහට මම ගින්දරෙන් පුච්චලා අරගන්නවා. ඔයාලා ගෙදර දරලිපක් තිබ්බනම් ඔයාලට ගොඩාක්ම ලේසි වෙයි මේ විදිහට මිරිස් කලර ටික පුච්චලා අරගන්නට. ඊට පස්සේ මම මේ විදිහට වංගෙඩියක් අරගෙන ඒකට මම පුච්චගත්තු මිරිස් කලර ටිකත් ඒ වගේම සුදු ලුණු පික් 5ක් එකතු කරගන්නවා. සුදු ලුණු එකතු කරද්දී පොතුත් එක්කම සෝදලා එකතු කරගන්න. එතකොට තමයි ගොඩාක්ම රසම. ඒ වගේම බීලුණු ගෙඩියකුත් මම මේ විදිහට හීනට කපලා එකතු කරගන්නවා. ඒ වගේම සූදුරු කුඩු මේසේ හැඳි දෙකක් එකතු කරගන්නවා. සූදුරු කුඩු නැත්නම් සූදුරු වුණත් එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගෙන ඒකට වතුර චුට්ටක් එකතු කරලා මේ විදිහට මම කොටලා අරගන්නවා. ඔයාලට ග්‍රයින්ඩර් කප් එකකට දාලා වුණත් මේක මේ විදිහට ග්‍රයින්ඩ් කරලා අරගන්නට පුළුවන්. ඒ වුණාට ගොඩාක් ග්‍රයින්ඩ් වෙන්න හොඳ නැහැ. අපි එකතු කරගත්ත ආමද්‍රව්‍ය ටික පොඩි ප්‍රමාණයක් දාලා ගත්තත් හොඳටම ඇති. ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරලා ආයෙත් මම චුට්ටක් කොටලා අරගන්නවා. ග්‍රයින්ඩර් එක යූස් කරනවට වඩා මේ වගේ වංගෙඩියකට දාලා කොටලා අරගත්තොත් තමයි හරිම විදිහට හරිම රසයට අපිට මේ පුලියානම් එක හදාගන්න පුළුවන්. ඒ විදිහට අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගත්තට පස්සේ මම මේ වගේ භාජනයක් ලිපේ තියලා රත් කරගෙන ඒකට මම අබ තේ හැන්දක් එකතු කරගන්නවා. අබ ටික පිපුරන ගමන්ම මම ඒකට පොල් තෙල් මේසේ හැන්දක් එකතු කරගන්නවා. එකතු කරගත්ත පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම කොටලා අරගත්ත අමුද්‍රව්‍ය ටික මේකට එකතු කරගන්නවා. ඒ වගේම වතුර චුට්ටකුත් ඒ වංගෙඩියකටම එකතු කරලා ඒකත් එකතු කරගෙන විනාඩියක් වගේ වේලාවක් මම මේ විදිහට උයලා අරගන්නවා. විනාඩියකින් පස්සේ මම මේකට පොල් කිරි කප් දෙකක් එකතු කරගන්නවා. මෙතන පළවෙනි කිරි එකයි දෙවෙනි කිරි එකයි දෙකම එකතු කරගෙනයි මම මෙතන එකතු කරගන්නේ. ගොඩාක් දෙනෙක් පොල් කිරි එකතු කරගන්නේ නැතුව වතුරෙන් විතරක් මේක හදාගන්නවා. වතුර එකතු කරගෙන ඊට පස්සේ ඒකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. ඒ වුණාට මම පොල් කිරි වලින්මයි මේක හදාගන්නේ. එතකොට රස ගොඩාක්ම වැඩි. පොල් කිරි ටික එකතු කරගත්තට පස්සේ මම මේකට සියඹලා යුෂ එකතු කරගන්නවා. මේකට අනිවාර්යයෙන්ම සියඹලා යුෂ අවශ්‍යම දෙයක්. සියඹලා යුෂ එකතු කරගන්නේ නැතුව මේකේ හරි රස අපිට ගන්න බෑ. අනිවාර්යයෙන්ම සියඹලා යුෂ ඕනමයි. ඉතින් මේ විදිහට සියඹලා යුෂත් එකතු කළා මම මේ විදිහට හොඳට ආයෙත් කලවම් කරගන්නවා. දැන් අපි මේක බොයිල් වෙන්න තියන්න ඕන ගොඩාක්ම අඩු ගින්දරින්. මේක බොයිල් වීගෙන එනකොටම ලිප ඕෆ් කරලා මේ විදිහට හොඳට කලවම් කරලා අරගන්නට ඕන. අපි රසම එක හදාගත්තේ කවදාවත්ම ගොඩාක් වෙලාවක් බොයිල් වෙන්න තියන්නේ නැහැ. ඒ විදිහට බොයිල් වෙනකොටම ලිප ඕෆ් කරලා මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අපේ රසම එක ලෑස්ති දැන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ මාත් එක්ක share කරගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්නම්.